ක්‍රියාකාරකම දෙක සඳහා යමු වෙමු. මේ ක්‍රියාකාරකමත් ඔයාලගේ පෙළ පොතේ තියෙන එක අභ්‍යාසයක්. පුවරුවකට ඉදිරියෙන් වූ ස්ථානයක සිට එම පුවරුවට ඊතල ඉල්ල කිරීමේදී තරඟයකදී වෘත්තය මතට ඊහිස පතිත වූ විට ලකුණු 10ක්ද වෘත්තය ඇතුළට ඊහිස පතිත වූ විට ලකුණු 5ක්ද ලැබේ. එහෙත් වෘත්තයෙන් පිටතට පතිත වූ විට ලකුණු නොලැබේ. ඉහත තරඟයට සහභාගී වූ සිසුන් කණ්ඩායමක එක් සිසුවා විසින් එල්ල කරන ලද ඊතලයේ හිස පතිත වූ ස්ථානය රූපයේ දැක්වේ. ලකුණු 10ක් ලබාගත් සිසුවෝ කවුරුද? ලකුණු 10ක් ලබාගෙන තියෙන්නේ ඊහිස වෘත්තය මතට පතිත වූ සිසුවෝ. ඒ කියන්නේ වෘත්තය මතට ඊහිස පතිත වෙලා තියෙන්නේ සංජීවගේ මොහාන්ගේ. ලකුණු 10ක් ලබාගෙන තියෙන්නේ කියන්නේ සංජීවයි මොහානුයි. ලකුණු ලබා ගැනීමට නොහැකි වූ සිසුවෝ කවුරුන් 19. ඒ කියන්නේ වෘත්තයෙන් පිටතට ඊහිස පතිත වූ අයට තමා ලකුණු ලබා ගැනීමට නොහැකි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ රජිත. මෙම සෑම සිසුවෙකුටම තවත් වාර දෙක බැගින් ලබා දෙන්නේ නම් මොහාන්ට ලබාගත හැකි උපරිම ලකුණු ගාන කොපමණ 19. මොහාන් කලින් පාරත් වෘත්තය මතට තමා හිස පතිත කරලා තියෙන්නේ. ඒ කියන්නේ මොහාන්ට ලකුණු 10ක් කලින් ලැබිලා තියෙනවා. ඒ අනුව මොහාන්ට තව වාර දෙක බැගින් ලබා දෙන්නේ නම් මොහාන්ට 10 බැගින් තව දෙවතාවක් ලබා දෙනවා. ඒ කියන්නේ මොහාන්ට ලබාගත හැකි ලකුණු ගණනව උපරිම ලකුණු ගණන වන්නේ 10ව 2ක් 20ත් කලින් ලබාගත් ලකුණු 10ත් එක්ක ලකුණු 30ක්.